සඳේ මං කෙසේ කියන්නේ හිතේ තියෙන ආදරය මන් කෙරුවා කියා ඔබ දුටුදා නැතේ වේදනා නිවෙන්නේ ඔබේ රු නිසා හිත පාවෙලා තුර ගියා පෙම් වර්ෂා පහී මාතෙමා. Good morning. අද පොය දවසක් කියන්නේ ඔක්තෝබර් 6 වෙනිදා. කාලෙකින් ඉතින් මන්ට ඩේ ව්ලොග් එකක් අරගෙන එන්නත් බැරි වුණානේ. ඉතින් ඒක නිසා මම අද හිතුවා අද දවස අපි කොහොමද ගත කරන්නේ, අද අපි මොනවද කරන්නේ කියලා මේ වීඩියෝ එකක් අරගෙන එන්න. අද ඇත්තටම හස්බන්ඩ් නිවාඩු දවසක්. ඒ වුණාට කැම්ප් එකේ බණක් තියෙනවා. ඉතින් එයාලගේ සෙක්ෂන් එකෙන් බණ අහන්න යන්න තියෙනවා. ඉතින් ඒක නිසා එයා උදේ යනවා දැන් බණ අහන්න. මම දැන් ඉතින් උදේ නැගිටලා බුද්ධ පූජාව එහෙමත් ලෑස්ති කරලා හරි ගස්සලා තිබ්බ මේ හස්බන්ඩ් මුෂ් දාගෙන ආවට පස්සේ පහන තියන්න. ඉතින් දිගටම අද වීඩියෝ එකත් එක්ක රැඳලා ඉන්න. කාලෙකින් ඩේ ව්ලොග් එකක් අරගෙන ආවේ. මොකද කරන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි ඉතින් දැන් උදේ එකක් කියම බීලා ඉන්නේ. මොකද මේ උදේම කියන අයිඩියා එකක් තිබුණේ අද වීඩියෝ එකක් කරනවා කියලා. ඒකෙම බීලා බුදු පූජාවත් ලෑස්ති කරගත්තට පස්සේ තමයි හිතුනේ මේ අද ව්ලොග් එකක් කරමු කියලා හිතුණා. මේ හස්බන්ඩ් නම් උදේ වල වෙනම බණ අහන්න ගියාට පස්සේ බලමු පුළුවන් විදිහට වීඩියෝස් එකක් අරගෙන ඔයාලත් එක්ක පුදා ගන්න. මේ ඉන්නේ අපේ තූතිමණික ඊ මදිනවනේ. ඊ මදිනවනේ සාදු කියන්න යන්න. ඊ මදිනවා අපි තූතිමණික ඊ මදින්න හදන්නේ මොෂ් දාලා සාදු පාන තියන්නේ පුත්තේ. පුතා මොෂ් දානවද? නෑ ඇයි ඊ මැදලා මොෂ් දාලා සාදු පාන තියන්නේ. ඕ ඊ පැත්තේ නොයි පැත්තේ නෙවෙයි අනිත් පැත්තේ. මොෂ් දානයන්. හස්බන්ඩ් ටොෂ් දාගෙන ආවට පස්සේ දැන් මේ අපි තුන්දෙනාත් එක්කම මේ පහන දෙයට බුදුන් වඳින්න තමයි හදන්නේ. දැන් ඉතින් චූටි බබාටත් කන්න දීලා අපිත් කන්න තමයි හදන්නේ. මොකද දැන් හස්බන්ඩ් කාරි වෙලා ලෑස්ති වෙලා යන්නත් ඕනේනේ. කැම්ප් එකේ බණ පටන් ගන්නවනේ. තරණය කරන්න පුළුවන් මයි පුතාට බුදු වෙන්න බැරි නෑ. මයි පුතා මාව සතුට තරණය කෙරෙව්වා වාගේ සමුදුරෙන් ඉතර කෙරෙව්වා වාගේ මයි පුතා මගේ පුතා මිනිසුන් සත්‍යයන් සසරෙන් ඉතර කර වෙලාවේ දැක්කා පිවදී දේවානම් විදිසරතුමා සිල් දෙවක පිළිදවල කියනවා අනාගතේ දුක ගුරු කියලා රජෙක් මහා සෑයක් හදනවා කියලා. ඒක දැකලා මම අනාගත මහාසෑගේ අවවාද අනුශාසනා අරගෙන වෙසක් පොයදා රජතුමා ආනන්ද Abang gana.
බයි. සුදු පුතා බයි. බලන්නෙත් නෑ. දුවද බයිසිකල් අතර ගත්තද? අතර උඩ තිබ්බේ. ඔව්. බයි පුතේ. බයි. Bye putih, pada sembunyi gini na. චූඩි බබා ගියා තාත්තත් එක්ක බණ අහන්න. අයියා විතර යන්නේ හිටියේ. මේ දැන් බබත් ගියා බබාවත් එක්කගෙන යන්නම් කියලා එයාවත් එක්කගෙන ගියා. දැන් මට දැන් ඉතින් මේ මටත් යන්න තිබුණා මේ තාම ගෙදර වැඩ වගේ අතන කොහොමද ඉතින් හවසට පන්සල් යනවනේ. මේ අනිත් එක මං ඉතින් උදේ ගෙදර බුද්ධ පූජාව තියලා මේ බුදුන් වැන්දා බණත් අහනවා. බණත් අහන ගමන් තමයි ඉතින් වැඩ ටිකත් කරගන්නේ. ඉතින් මං දැන් දවල්ට උයා ගන්නත් රැටත් එක්කම උයා ගන්න මොකද හවස පොඩ්ඩක් එළියට යන්න හිතන් ඉන්නවා පන්සල් ගිහිල්ලා බබාව පොඩ බීච් එක පැත්තට එක්කගෙන යන්න. ඉතින් ඒක නිසා මේ වේලාසර උයා ගන්නවා මම රැටත් එක්කම. එතකොට ලේසි මේ දැවුයනේව හදා ගන්නත් ඕනේ. ඊට පස්සේ රෙදි වගේක් තියෙනවා සෝද ගන්න. ඒ ටික සෝදින්න දාන්නත් ඕනේ. ඊට පස්සේ ඒ ටික සෙදුනා ඒ ටික මනලත් යන්න ඕනේ වේලෙන්න. ඉතින් ඒක නිසා මේ ඉක්මනට ගෙදර වැටි කරගන්නවා. ඉතින් මේගොල්ලෝ එනකොට උයන්නේ නැහැ දැන්. උයනකන් ටික ලෑස්ති කරලා තියා ගන්නවා. රෙදි ටිකත් සෝදන්න දාලා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ මම මොනවද කරන්නේ කියලා. මම දැන් මේ මුලින්ම හැදුවේ රෙදි ටික සෝදන්න දාන්න. එතකොට අනිත් වැඩ ටික කරනකොට රෙදි ටික සේදිලා තියෙනවනේ. චූටි බබා සෙද්දම් බඩු කෑලිත් එක එක තැන්වල එහෙම දාලා තමයි ගියේ. එයා ලෑස්ති වෙලා. ඔන්න ළමයි රෙදි බේස මං කෝදගෙන අරගෙන ආවා. දැන් මේ ටික වනා ගන්න ඕනේ. අටික වනා ගන්න තියෙන්නේ. මේ වැට තියෙනවා. මෙතන වැලක් තියෙනවා. මගේ රෙදි ටැක් එක තියෙනවා. ඉතින් ওই ටිකේ තමයි මම රෙදි වනා ගන්නවා. ඉතින් ඉක්මනට රෙදි ටිකත් වනා ගන්න ඕනේ. උයන්න ගන්නත් ඕනේ. ඔන්න තාත්තයි පුතයි බණ අහලත් ඇවිල්ලා ගෙදර එන්න. සුදු පුතා. කොහෙද ගියේ? ඇයි කවුද? हेलीकॉप्टर ले पीकॉक किया? पीकॉक में हेलीकॉप्टर हेलीकॉप्टर हेलिको ये बोलो ये බණ අහලා එනකොට හොඳටම නිදිමත වෙලා ඇවිත් තියෙන්නේ. ඉතින් දැන් ආපු ගමන් මට කතා කරනවා නිදි කරවන්න එකයි යන්න කියලා. ඉතින් පවුනේ ආවත් නිදි කරලා අනිත් පැත්තට කරගන්නවා. तो යන්න මම දැන් බබාව නිදි කරලා උයනේව ලෑස්ති කරගත්තා.
මං අද හදන්න හිතාගෙන ඇඹරැල්ල මාළුවක්. ඉතින් ඇඹරැල්ල කරි එක හදන්න උමනා කරන ටිකක් කපලා කරලා එහෙම තියාගත්තා. ඊට පස්සේ බෝංචි තෙල් දානවා. බෝංචි තෙල් දාන උමනා ටිකක් කපලා ගත්තා. බත්තල තියෙන කිරට මම හදන ව්‍යංජනයක්. ඉතින් ඒකටත් බත්තල ටික සෝදලා කපලා කරලා අරගෙන දුණු සුදු දුණු ඔමලිස් කරපිංච එකට දාලා ඒකත් ලෑස්ති කරගත්තා. තාම පහෙන් මොකද දාලා නැහැ. ඊට අමතරව හදනවා හුරුළු මාළු බැද ගන්නවා. මාළු ටික මම මේ මිරිස් පහ අත ගාලා මේ සීසන් වෙන දහි ඇඹුල් ටිකක් දාලා සීසන් වෙන අරලා තියලා ෆ්‍රිජ් එකේ දාගත්ත යට කොටසේ බදින වෙලාවට අරගෙන බෙද ගන්නවා. මම ළමයි දැන් හාල් එකක් තියාගත්ත බත පැහෙන හාල් එකක් තියාගෙන දැන් උයන්න තමයි හදන්නේ. මම උයනේවත් ඉස්සෙල්ලා කපලා කරලා ඔක්කොම ලෑස්ති කරගත්තා. කුරුඳු පොතු දාගන්නවා. කහ උළුහාල් අබකුඩු ගම්බිරිස් කුඩු ටිකක්. ගම්බිරිස් කුඩු වඩා දාන්න බබටත් එක්ක නේද චුට්ටක් දාන්න ගම්බිරිස් කුඩු ඒකත් කපලා දාපු නිසා මේ මම හදන විදිය එක එක්කෙනා ඉතින් කලින් විදියට හදන මේ මම හදා ගන්න විදිය. දැන් මේකට දීකිරි ටිකක් දාලා වාල ලිපේ තියෙනවා තැම්පෙන්න. දැන් මම මේකට දීකිරි දාගෙන ටිකක් කවලා කරගෙන තියාගන්නවා. පැහැනකට බලලා කඩේම මැදින දාගන්නවා. දීකිරි දැන් මම හලන එක තියෙන කඩේදී තැම්පෙන්න තියෙනවා. පැහැන තියලා තැම්පෙන්න මදි වගේ නම් දීකිරි පස්සේ දීකිරි ටිකක් දාගන්නවා. දැන් මම මේකට මගේ රසකාරකේ දාන්න හදන්නේ. රසකාරකේ තමයි සීනි තේන්දි භාගයක් විතර දාගන්නවා. ඒක තමයි මගේ රසකාරකේ. මේ මතර බලන්නකෝ. අයිරසේ ගම්මිරිස් දානකොට තේන චුට්ටක් දානකොට හරි රසයි බතට වැටෙන්නේ. මේ විදිහට හදලා බලන්නකෝ. දැන් මම අනිත් ලිපේ තමයි හරියක් ලිපේ තියලා ඒකේ මේ දාගෙන හදන්නේ. ඒක ඇඹරැල්ල ව්‍යංජනය හදාගන්න. ඉතින් ටෙම්පරාදුව දාගන්න හදන්නේ. ඒක විදිහට හදනවනේ. ඉතින් මේ මම හදන විදිය ඇත්තටම මම වෙනදට හදන්නේ බටර් දාලා නෙවෙයි. අද බටර් කියන්නේ ඇස්ට්‍රා මාගරින් චුට්ටක් දැම්මේ. පොල් තෙල් ඉවර වෙලා පොල් තෙල් චුට්ටයි තියෙන මාළු බෙද ගන්නත් ඕනේ. ඉතින් හවසට එළියට ගියම් පොල් තෙල් ගන්න බලනවා. ඉතින් එතකම් නැත්තම් පොල් තෙල් මදි නිසා තමයි මේක මේ බටර් දාලා හදාගන්න උනේ. පොල් බටර් ටික දිය වෙන රත් වෙනකන් තියලා බටර් ටික රත් වෙලා දේවිගෙන එනකොට කුරුඳු පොතුයි උළුහාලුයි අබෑටයි එකතු කරගෙන ඒ ටික තෙලේ හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා රත් වෙන්න. ඊට පස්සේ අබෑට ටික පුපුරන්න පටන් ගන්නට වගේ සුදු ලුණු ටිකත් එකතු කරගෙන මම පොත්තත් එක්කමයි තල්ලගත්තේ. එතකොට රසයි සුවඳයි දෙකම තියෙනවා හොඳට. ඊට පස්සේ සුදු ලුණු ටිකත් හොඳට තෙලේ කවලම් කරලා ඒ ටික චුට්ට ටෙම්පරාදු වෙන්න දෙනවා. තෙල ටිකක් දැන් බාගෙට තැම්බීගෙන එන්නේ. මම ලුණු ටිකක් ඒකට එකතු කරගන්නවා. මොකද මම ඉස්සර ලුණු දැම්මේ නැහැ. ලුණු දාලා ඒකත් හොඳට කවලම් කරලා බහැලා තියෙනවා හොඳට තැම්බෙන්න. ඇඹරැල්ල හදන එකේ සුදු ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවට
බාගෙට වගේ තෙම්පරාදු වෙනකොට ලුණු ටිකයි කරපිංචා ටිකයි එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ලුණු ටිකත් හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට දාගන්නවා අමුතුන පාත්‍රයටම දාලා ඒකෙම තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අමුතුන පාකුත් ටිකත් බාගෙට තෙම්පරාදු වීගෙන අර සුවඳ එනවනේ. ඒ සුවඳ එනකොට තමයි මම මිරිස් කුඩු ටිකකුත් ඒකට දාගන්නේ. ඊට පස්සේ මිරිස් කුඩු ටිකත් තෙලේ හොඳට තෙම්පරාදු වෙන්න තියලා සීනි තමන්ගේ රස අනුව තමන් කැමති තරමට සීනි දාගන්න. ඊට පස්සේ ඒකටම ලුණු දෙකකුත් එකතු කරලා ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඇඹරැල්ල ටික එකතු කරලා හොඳට කවලම් කරගෙන වතුර දාගන්නවා. කියන්නේ ඇඹරැල්ල එක පැහැෙන්නේ නැති වෙන වතුර දාගන්නවා. මම කිරි දාන්නේ නැතුව අද වතුරෙන් විතරයි හදන්නේ. ඒක නිසා ඇති පමණට වතුර දාලා හොඳට කවලම් කරලා ඇඹරැල්ල එක මද ගින්දරේ පැහැෙන්න තියලා තියෙනවා. ඔන්න ඒ අතරතුර බතත් පැහිලා රයිස් කුකර් එක ඕෆ් වුණා. දැන් අපි බලමු බතල එක තැම්බිලාද කියලා. ඔව් බතල එකත් දී කිරි හොඳට හිඳිලා හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඒකටත් මිටි කිරි දාලා හොඳට පස්සවලා බතල එකත් බා ගන්න පුළුවන්. දැන් බතල කරියක හරි නිසා ඒකත් ලිපෙන් බාලා තව ඇතලියක් ලිපේ තියෙනවා බෝංචි තෙම්පරාදුව හදාගන්න. බෝංචි එක හදාගන්න තැතිලිය රත් වීගෙන එනකොට මම බටර් ටිකක් දාගන්නවා. බටර් කෑස්ට්‍රා ටිකක් දාගත්තේ පොල් තෙල් චොට්ටයිනි තිබ්බේ ඒක නිසා. ඊට පස්සේ බටර් ටික රත් වීගෙන එනකොට ඒකට ආබෑට ටිකක් කුළු හාල් කුරුඳු පොතුත් දාලා සුදු ලුණු බික් දෙකකුත් හොඳට තනලා දාලා හොඳට කවලම් කරගන්නවා තෙම්පරාදු වෙන්න. ඊට පස්සේ ඒකට බීලුණුයි අමු මිරිසුයි කරපිංචා දාලා හොඳට කවලම් කරගෙන ඔක්කොම ටික වෙලාවක් හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ.
අතරතුර ඇඹරැල්ල එකත් බලමු. ඒකත් පැහිගෙන එන ගමන් තව ටිකක් වතුර හිඳෙන්න ඕනේ, තැම්බෙන්න ඕනේ. මේක මේ විදිහට මඩු ගින්දරේ තියලා අපි බෝංචි එක හදාගමු. බෝංචි එකේ මේ සුදුරුළු ලුණු තෙම්පරාදු වීගෙන යනකොට මම දාගන්නවා අඹකුඩු චූට්ටක්, ඊට පස්සේ කහකුඩු ටිකක්. මේ ටික දාලා හොඳට කවලම් කරලා මේකටම බෝංචි ටිකත් එකතු කරගෙන ලුණු දාලා තමන්ගේ රස පදමාන ලුණු දාලා හොඳට කවලම් කරගන්න. වැඩි වෙලාවක් උයා ගන්න නැහැ. බෝංචි ටික ලස්සන කොළ පාට හැරෙනකම් තෙම්පරාදු කරගෙන ඉක්මනටම ලිප් ඔෆ් කරගන්න ඕනේ. මම බෝංචි තෙම්පරාදුව හදනකොට කියන්නේ තෙලෙන් විතරයි තෙම්පරාදු කරන්නේ. මේකට ආපහු කිරි දාන්නේ නැහැ. කිරි දානකොට අර තියෙන ලස්සන කොළපාට ගතිය නැති වෙනවා වගේ මට නිකන්. ඒක නිසා මම තෙලෙන් විතරක් තෙම්පරාදු කරලා බෝංචි ටික අර පොඩක් ක්‍රන්චි ගතිය තියෙද්දි තමයි මම අපි කන්නාස. ඉතින් මේ විදිහට ක්‍රන්චි ගතිය තියෙද්දි හොඳට තෙම්පරාදු වෙලා ඉවරෙච්ච ගමන් තැම්බුණාට පස්සේ ඒ වළඳ තියන්නේ නැහැ. මොකක් හරි භාජනයක් අරගෙන ඒක බෝංචි ටිකේ භාජනයට බාගන්න ඉක්මනටම. දැන් බෝංචි ටික හොඳට අපි කැමති ගානට තැම්බිලා තියෙන්නේ. ඉතින් මම ඉක්මනටම ලිප ඔෆ් කරගෙන මේ වළඳෙන් මේ බෝල් එකට බෝංචි ටික බා ගන්නවා. නැත්තම් පාට වෙනස් වෙනවා මේ වළඳෙම තියලා තිබ්බොත්. අපි දැන් මේ බෝංචි එක බාගත්තනේ මේ බෝල් එකට. දැන් මේ බෝංචි ටික තාම රස්නේ නිවෙනකම් මේක මුඛකින්වත් වහන්න එපා. වැහුවොතින් පාට වෙනස් වෙනවා. තවත් තැම්බි. ඒක නිසා නිවිනට පස්සේ වහ ගන්න. දැන් ඕන්න ඉතින් අපේ ඇඹරැල්ල ව්‍යංජනෙත් හරි. මම ඉතින් චොට්ටක් මේක කවලම් කරලා මේකත් බා ගන්නවා. දැන් ඉතින් මම ඔන්න ඇඹරැල්ල ව්‍යංජනෙත් බාගෙන මාළු ටික බැද ගන්න තමයි හදන්නේ. මම මාළු ටික මිරිස්, ගම්මිරිස්, කහකුළු, ලුණුකුළු, දහි ඇඹුල් දාලා කවලම් කරලා හොඳ රත කාලා ෆ්‍රිජ් එකේ තියලා තිබ්බේ. දැන් ඒ ටිකත් බැද ගන්නවා. ඔය විදිහට මාළු ටිකක් දෙපැත්ත දදා සැරින් සැරේ මඩ ගින්දරේ මාළු ටිකක් බැද ගන්නවා. දැන් ඉතින් ගොඩාක් දුරට කැම ටික මම හදලා ඉවරයි. මම ඔයාලට දැන් පෙන්නන්නම් අද අපි මොනවද දවල් කෑමට හදාගත්තේ කියලා. මට කියන්න මතකුණානේ භාගිට ඔය ඉන්නකොට අපේ ජෝඩි බබත් නැගිට්ටා. ඉතින් තාත්තා ඉතින් එයාව තියාගෙන හිටියා. යාළුවනේ දැන් ඔක්කොම හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි දවල් කෑමට හදාගත්තු බත්තල ව්‍යංජනය. ඊට පස්සේ බෝංචි තෙම්පරාදුව. ඊට පස්සේ හදාගත්ත ඇඹරැල්ල මාළුවක්. ඒකයි හුරුල මාළු තෙලේ බැදලා ගත්තා. ඉතින් ඕක තමයි අපේ දවල් කෑම. මේ විදිහට මං හස්බන්ඩ්ට බත් එකක් බෙදාගත්තා. ඉතින් දැන් අපි කන්න යන්නේ. අපි ඉතින් කාලා බබාටත් කවලා දැන් ඉතින් අපි තුන්දෙනාත් එක්ක චොට්ටක් ඇඳට වෙලා කතාවක් දාගෙන හිටිය ජෝඩි බබත් එක්කත් වීඩියෝ එකක් කර කෝලම් කර එයාගේ කෝලනුත් බල
ඉතින් ওই විදිහට හිටියා ඉඳලා ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන්න හදන්නේ පන්සල් යන්න. ඉතින් අපි තුන්දෙනාත් එක්කම වොෂ් එකක් එහෙම දාලා නාල කරලා ලෑස්ති වෙලා 3 විතර වෙනකොට අපි ඉතින් එළියට යන්න තමයි හදන්නේ. පොඩි රවුමකුත් දාලත් එන්නත් එක්කම let's go. කොහෙද යන්නේ? පුතා කොහෙද යන්නේ? කොහෙද? කොහෙද යන්නේ කියලා අහන්නේ අම්මා. ඈ? බීච් යනවා? ටෙම්පල් යනවද? ටෙම්පල් ගිහලා මොකද කරන්නේ පුතා? දැන් ඉතින් අපි මේ යන්න තමයි හදන්නේ. හයි. අත ගලුවා. හයි. 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 ඒකේ තාවි කියනනේ. කො දාගන්න කොපි හරියට. හයි කිය. හයි කිය. නෑ කුනේ. ඉතින් අද මේ ආවේ අඟුරුකාරමුල්ල පුරාණ රජමහ විහාරයට. අපි ඉතින් නිතරම මේ පන්සලට තමයි වැඩිපුරම එන්නේ. අදත් ඉතින් පොයට ආවා මෙහි පන්සලට. මොකද මේ අනේ මන්ද මට කියන්න තේරෙන්නේ හරි නිස්කලංකයි මෙතන මේ පන්සල. මේ බෝධිය යටේම හරි නිස්කලංකයි. අද නම් ඉතින් පොය නිසා ටිකක් සෙනග. මේ වෙලාවට අපි ආපු නිසා ටිකක් සෙනග අඩුයි. තව හවස් වෙනකොට නම් සෙනග පිරෙනවා. ඔව් හවස් වෙනකොට තමයි ඉතින් ගොඩාක් සෙනගින්. මේ වෙලාවෙත් සෙනග උනට ගොඩක් නැහැ. අපි ඉතින් දැන් පන්සලට ඇවිල්ලා මල් පහන් ඉතින් පූජා කරලා බෝධීන් වහන්සේ නාවලා බුදුන් වැඳලා ඉතින් පන්සලෙන් යන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලත් එක්ක බෙදා ගන්න.
බබාට ඉතින් අයිස්ක්‍රීම් අරන් දෙන්න තමයි දැන් මෙතනට ආවේ. අපි පන්සලේ ඉඳලා ඇවිල්ලා මේ බීච් එකට බ්‍රවුන්ස් බීච් එකට යන ගමන් ඉතින් මේ යන පාරේ මේ කඩේකින් නැවැත්තුවා. මේ අද ගොඩක් කඩවල් වහලා. ඉතින් මෙතන මේ කඩෙන් නැවැත්තුවා බබාට අයිස්ක්‍රීම් උත් අරන් දීලා අපි ඉතින් දැන් හිමින් බීච් එක පැත්තට යනවා තමයි. දත්තිරි වැටෙන්නේ නැද්දනේ? මද්දකට තියෙන හොපාගෙන ඉන්නවා දත්තිරි වැටෙන්නේ නැද්ද? ආශාවන්න උනාවේ පාසේ ආදරයේ තුරුලේම විමිනි සුවසේ හදවත මම පාකලා නුඹේ දිහා බලා හිඳින් කියා පැයූ තරුරනේ නොනිදා ඉන්න මෙර පුරා තනිකම් කුණාවේ මේ පාරාදීසේ ඇසුනාහිනගෙත්තම් වෙලා තරුයායේ සැඟවීල හමුවේද අපියායේ හද ගැස්මේ නැවතිලා රමේද මේවාගේ සක් වැස්සා හිතේකින් නිවී නුඹගේ මගේ නැවක ඔබ මාමු යාමේ ආදරයක බැඳිලා හැදුමන් පායේ ඒ ආදරයයි අප හඳුනාගන්නේ හැමදාකම මේ වාගේ
දෙමිලන හිටියේ. ඉතින් අපි ආවත් වොෂ් කරගෙන ආවත් චේන්ජ් කරගෙන තමයි මේ යන්නේ. මොකද ගෙදර යන ගමන් අපිට කීම්ස් එකට යන්නත් තියෙනවා. ඒක නිසා ආව චේන්ජ් කරගත්තා. හිත පාවෙලා තුරගියා පෙම් වර්ෂා මහී මාතෙමා සිත සංකා දෙවී යයි වෙදා සංසාරිනී මගේ නන්නා දුනන්නියේ මාමවන පීඩයේ ඔබ Enough. Baba, come, let's go, Baba. Baba. මේකට දාන්න බිල් කරන්න. මේකට දාන්න බිල් කරන්න. බිල් කරලා ගන්නේ. මේ යා. පේනව නේද මේ පැහිච්ච කෝලමේ වැඩ. මේ ඉතින් අපි කීල්සගෙනුත් පොඩි පොඩි වගයක් ගන්න තිබ්බේ. ඒ ටිකත් අරගත්තා. ඒ ටිකත් අරගෙන බිල් කරලා අපි දැන් යන ගමන් එළවලු කරියටත් යන්න ඕනේ. එළවලු ටිකක් ගන්නත්. ඉතින් එළවලු පොඩ්ඩක් අරගෙන එහෙම මෙතින් ගෙදර යනවා මේ ඉතුරු බත් ටිකත් අරගෙන. ඉතින් ওই විදිහට තමයි අද අපේ පොය දවස ගෙවිලා ගියේ. ඉතින් ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක බලන්න ඇති කියලා මම හිතනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව වීඩියෝස් බලන යාළුවෙක් ඉන්නවා නම් ආදරණීය පුංචි ලිමක් කරනවා මාගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලාත්. එළවලු නම් ටිකයි ගත්තේ මොකද එළවලු වගේක් ගෙදරක් තිබ්බා. ඉතින් ටවුන් එකට ආපු නිසා ටිකක් ගත්ත නැත්නම් ආයෙ අමුතුවෙන් මෙන්න වෙනවනේ එළවලු ගන්න. ඒක නිසා ඔන්න ළමයි අපි දැන් ඉතින් ඔක්කොම වැඩ කරගෙන කැම්ප් එකට ආවා. ඔයාලට පේනවද ඈත? ඒ අපි ඉන්න ක්වාටර්ස් තමයි පේන්නේ. මම මේ zoom කරලා දෙන්නේ. මේ අපේ කෙනෙක් පේන්නේ අපේ මීටර් අතර පිටිපස්සේ තියෙන්නේ. මේ පේන්නේ ඉස්සරහම තියෙන පළවෙනි ක්වාටර්ස් එක තමයි මේ පේන්නේ වීඩියෝ එක. කලවර වෙලා රෑ වෙලා බලන්නකො ළමයි අපි ගියේ කීයද දෙනකොට කීයද? ඔන්න
ඉතින් ළමයි අපි ගෙදර ආවා. මේ තියෙන්නේ ඉතින් අපි අද ගත්ත පොඩි බඩු වගේක්. ඉතින් ළමයි අදට මම මගේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි. නැවතත් ඉල්ලීමක් කරන්නේ මගේ channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරගෙන යන්න. ආයෙත් ඉක්මනට මම අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.